අපි බලමු කොහොමද බිලබල් ප්ලැට්ෆෝම් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න කියලා. ඔයාලට පුළුවන් අපේ ලොගින් පෝර්ටල් එකට ඇවිල්ලා මුලින්ම ලොගින් එකේ වගේ යූසර් නේම් එක දෙන්න. ඊට පස්සේ මේ ලොගින් එකේදී ඔයාගේ පාස්වර්ඩ් එක දීලා ලොගින් එක ක්ලික් කරන්න. එතකොට අපිට පුළුවන් කෙලින්ම ආව රීඩිරෙක්ට් වෙනවා අපේ සිස්ටම් එකේ ඩෑෂ්බෝඩ් එකට. දැන් මේක ෆ්‍රෙෂ් account එකක් අපි account එක හදපු ගමන් තියෙන්නේ. ඒ නිසා මෙතනදී account එකේ data ඔක්කොම ඔයාට empty dashboard එකක් තමයි බලා ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම සිස්ටම් එකට ප්‍රොඩක්ට් එකක් දාලා මේ සිස්ටම් එකේ වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඒතර ෆස්ට් ස්ටෙප් එක තමයි සිස්ටම් එකට අපි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන එක. අපි ඒක කරන්නේ ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා ඉන්වෙන්ටරි එකේ මැනේජ් ප්‍රොඩක්ට් එකට යන එක. මෙතනදී අපිට පුළුවන් ප්‍රොඩක්ට් එකේ නේම් එක දෙන්න. අපි හිතමු අපි මැලිබන් ගෝල්ඩ් මාල් කියලා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරනවා කියලා. මැලිබන් ගෝල්ඩ් මාරි 70 grams. මෙතනදී ඔයාලට බ්‍රෑන්ඩ් එකක් ඇඩ් කරගන්න ඕන නම් මෙතන ඔයාලා ටයිප් කරාම ඔයාලට බ්‍රෑන්ඩ් එක නෑ. හැබැයි දැන් මේක ෆ්‍රෙෂ් account එකක්. මේකේ බ්‍රෑන්ඩ්ස් මුකුත් නෑ. මෙතනදී ඔයාලට පුළුවන් ඉන්ස්ටන්ට් වාගේ ප්‍රොඩක්ට් එකට බ්‍රෑන්ඩ් එකක් ඇඩ් කරගන්න. මැලිබන්. then ඔයා මෙතන බ්‍රෑන්ඩ් එක ඇඩ් කරලා ඔයාලට පුළුවන් මේ බ්‍රෑන්ඩ් එක මෙතනින් ආයෙ සිලෙක්ට් කරගන්න. ඒතර ඔයාලට පුළුවන් කැටගරි එකක් ඇඩ් කරගන්න. අපි හිතමු අපි කැටගරි එකක් ඇඩ් කරනවා බිස්කට් කියලා. ඔයාලට පුළුවන් මේ කැටගරි එකත් මෙතනින් ඇඩ් කරගන්න. ඒ වගේම සබ් කැටගරි එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මෙතනින් සබ් කැටගරි එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. දැන්ටම සබ් කැටගරි එකක් තියෙනවා නම් ඔයාලට සබ් කැටගරි එකත් මෙතනම පෙන්නනවා. මෙතනදී ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ ප්‍රොඩක්ට් එකේ නමයි ප්‍රොඩක්ට් එකේ කැටගරි එකයි විතරයි. අනිත් දේවල් ටික ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඒ ටික ඇඩ් කරොත් ඉස්සරහට ඔයාලට සිස්ටම් එකේ තුල රිපෝට්ස් ගනිද්දී සිස්ටම් එකේ data තව ඇඩ්වාන්ස් විදිහට බලා ගනිද්දී ඔයාලට එකකින් ගොඩක් වාසි තියෙනවා. ඒ නිසා ඒ ටික ඇඩ් කළොත් ඉස්සරහට ඔයාලට ලොකු බෙනිෆිට් එකක් වෙයි. හොඳට මතක තියාගන්න මෙතන අපි එන්ටර් කරන ප්‍රොඩක්ට් එකේ නම තමයි බිල් එකේදී print වෙන්නේ. මේ එන්ටර් කරන නම මේ විදිහටම බිල් එකේ print වෙනවා. ඒ නිසා ඔයාලට බිල් එකේ මොන හරි නමක් print වෙන්න ඕන නම් ඒ tag එක product name එකට දාන්න ඔයා බලා ගන්න ඕනේ. මෙතන product එකේ description එකක්. ඒක ඇත්තටම essential නෑ. ඔයාට ඕන නම් ඒක දාගන්න පුළුවන්. මෙතන පුළුවන් ඔයාට maximum stock quantity කියන එකේදී අපි හිතමු මැලිබන් ගෝල්ඩ් මාරිවා 200ට වඩා ගන්න ඕනේ නැහැ. එතකොට ආ මෙතන 200යි කියලා තිබ්බොත් ඔයාට maximum stock report කියලා over quantity level report එකක් හැදෙනවා. එහෙමත් නැත්නම් ඔයාට purchase කරද්දී අපි pop up එකක් දීලා අහනවා ඔයාට මේක purchase කරන්න ඕනේද කියලා මේවට වඩා ප්‍රමාණයක්. මෙතන තියෙනවා reorder level කියලා එකක්. මෙතන reorder level එකේදී අපි හිතමු ඔයා ගෝල්ඩ් මාරි 20කට stock එක අඩු වෙද්දී ආයි order කරන්න ඕනේ. එහෙමනම් ඔයාට පුළුවන් මෙතන reorder level එක දෙන්න. එතකොට මේ quantity දැන් 10කට වඩා අඩු වෙනවා නම් මැලිබන් ගෝල්ඩ් මාරි stock එකේ ඔයාට automatically reorder level report එකක් හැදෙනවා. හරි. මෙතන මේක pieces විදිහට අපිට තියන්න පුළුවන්. storable විදිහට මේක default තියෙනවා. එතකොට මේ product එකට photo එකක් දාගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ product එකට photo එකක් මේ විදිහට gallery එකෙන් දාගන්න. ඊට පස්සේ මෙතන අත්‍යවශ්‍යම දේ තමයි මේ manage inventory ද minus inventory කියන එක select කරගන්න. සමහර විට ඔයා business එක පිළිවෙලටම inventory එක manage කරන්න ඕන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමනම් ඔයා යන්න ඕනේ manage inventory කියන option එකට. මේ option එකට ගියාට පස්සේ ඔයාගේ stock එක බිඳුවට වඩා අඩු වුණාම ඔයාට bill කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුව තියදී ඔයාට bill කරන්න බෑ. නමුත් ඔයා minus inventory එකට ගියොත් ඔයාගේ stock එක බිඳුව වුණත් අපි ඔයාට bill කරන්න දෙනවා. ඒ කියන්නේ ඔයාගේ stock එක minus වලට යනවා. ඇත්තටම ඉන්වෙන්ටරි එක සාර්ථකවම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අපි ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මැනේජ් ඉන්වෙන්ටරි කියන ඔප්ෂන් එකට යන්න. හැබැයි ඒත් ඔයා පර්චේසින් කරන්න කම්මැලි කෙනෙක් නම් එහෙමත් නැත්නම් ෂොප් එකේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඔයාට GRN දාන්න බෑ වගේ නම් හොඳම ඔප්ෂන් එක තමයි මයිනස් ඉන්වෙන්ටරි එකට යන එක. ඔයාලට පේනවා එහෙම කරද්දී පල්ලෙහාන් අපි quantity එකක් ඉල්ලන්නේ නැහැ. ඒ තමයි මැනේජ් ඉන්වෙන්ටරි යනවා නම් අපි වගේ ඉන්න ඕපනින් ස්ටොක් එකක්. මෙතන ප්‍රයිස් ගෲප්. අපි හිතමු ඔයාලා ගෝල්ඩ් මාරික විකුණන්න ප්‍රයිස් ගෲප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ප්‍රයිසස් දෙකක් තියෙනවා අලු ෂොප් එකේ. එකක් තමයි රීටේල් ප්‍රයිස් එක. එහෙම නැත්නම් හෝල්සේල් ප්‍රයිස් එක. ඒතර ඔයාලා පුළුවන් මෙතන ප්‍රයිස් ගෲප් එකේ නමක් දෙන්න. ඒක නොදුන්නත් අපි සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි එක නමක් හදා ගන්නවා. ඔයාලට ඒක නොදීන්නත් පුළුවන්. ඒතර අපි දානවා ගෝල්ඩ් මාරිකේ කොස්ට් එක කීයද කියලා ඔයාලට. අපි දෙමු රුපියල් 30ක් කියලා. එතකොට ඔයාලට පුළුවන් මේකට සේල්ස් ප්‍රයිස් එකකුත් ඇඩ් කරන්න. ඊට පස්සේ මෙතනින් අපි අහනවා ඕපනින් ස්ටොක් එක කීයද කියලා. ඒ කියන්නේ සිස්ටම් එක පටන් ගනිද්දී ඔයා ගාව තියෙන ස්ටොක් එක කීයක්ද කියන එක.
හරි. අපි මෙතන 50ක් කියලා දාලා මේක ස්ටාර්ට් කරමු. එතකොට අපි මෙතනින් මේක සබ්මිට් කරපු ගාම මේ ප්‍රොඩක්ට් එක සිස්ටම් එකට ඇඩ් වෙනවා. ඒතරට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක මෙතන ඇඩ් වෙලා තිනව බලා ගන්න. මෙතනින් අපිට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක අප්ඩේට් කරන්න. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එකේ මොනවා හරි චේන්ජ් එකක් කරන්න. අපිට පුළුවන් මෙතනින් ඒක කරගන්න. ඒක චේන්ජ් කරලා මෙතන අප්ඩේට් බටන් එක ක්ලික් කරාට පස්සේ ප්‍රොඩක්ට් එක අප්ඩේට් වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉන්වෙන්ටරි එකට ගියොත් දැන් ඉන්වෙන්ටරි එකේ ඉන්වෙන්ටරි කියන සෙක්ෂන් එකට. මේ ප්‍රොඩක්ට් එක ඉන්වෙන්ටරි එකට ඇවිල්ලා තිනවා. මේ අදාළ quantity එකකින් quantity එක 50ක් විදියට. ඒතර අර බලන්න පුළුවන් ඔයාගේ cost valuation එක, ඔයාගේ sales price valuation එක, ඔයා මේක මේ මුදලට විකුණුවොත් ඔයාලට ලැබෙන ලාභය කීයක් වගේ වෙයිද කියන එක. forecast profit එක යටතේ. ඔයාලට මේක view කරලා බලා ගන්න පුළුවන්. අදාළ batch එකෙන් ඒ කියන්නේ retail කියන section එකෙන් කොච්චර quantity එකක් තියෙනවද, මොන sales price මොන cost price යටතේද කියන එක. ඔයාලට මෙතන price එක වෙනස් කරගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් ඒක view කරලා විකුණුම් මිල මෙතනින් වෙනස් කර ගන්නත්. මෙතනින් අහන කන්ෆර්මේෂන් එකක් වෙනස් කරන්න ඕනේද කියලා. ඒ කන්ෆර්මේෂන් එක ක්ලික් කළා අපිට එතනින් හරි ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපිට පේනවා ඒ ගාණ රුපියල් 50කට. මෙතන අප්ඩේට් වෙනවා අපි පොස් එකට ගියාට පස්සේ. මෙතන පොස් එකෙන් තමයි අපි බිල් එකක් දාගන්න ඕනේ. මෙතන අපි මේ මැලිබන් කියන වචනේ ටයිප් කරද්දිම ඔයාලට පේනවා වගේ ප්‍රොඩක්ට්ස් ටික එළියට එනවා. pop up වෙනවා. ඒතර අර පුළුවන් මෙතනින් ඔය ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා අවශ්‍ය කරන quantity එක. මෙතන අපි 10ක් බිල් කරනවා නම් 10ක් කියන එක දෙන්න පුළුවන්. අපි හිතමු ඔයාලට මේක ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා 100ට 10ක් දෙනවා බිල් කරද්දී. ඔයා මෙතන 100ට 10 දුන්නොත් මෙතන 50ට 110ක් ඇඩ් වෙලා මෙතනින් 45යි කියන වැලියු එක හැදෙනවා. අපි එහෙමත් නැත්නම් හිතමු ඔයාලට රුපියල් 10ක් දෙන්න. ඒතර මේ පැත්තට මේ 100ට කියන percentage එක මේ පැත්තට ඇද්දොත් දැන් මේක amount එකක් වෙනවා. එහෙමනම් ඔයා රුපියල් 10යි දෙන්නේ. දැන් මේ රුපියල් 50 රුපියල් 40ක් වුණා. ඒකට බලා ගන්න පුළුවන් අපි මේක ආයි 100ට කළොත් මෙතනින් 50න් 100ට 10ක් ඇඩ්ලා මේක 45 වෙනවා. ඒ නිසා අපි ඔයාලට flexibility එක දීලා තියෙනවා. ඔයාලට අවශ්‍ය විදියට discount එක maintain කරගන්න. අපි මේ discount එක add product එකට ගියාට පස්සේ ඔයාලට පේනවා discount එක add වෙලා මේක list එකට add වෙනවා. එතකොට මෙතන අපි customer කෙනෙක් ඔයාලට ඇඩ් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. අපි හිතමු ඔයාලට කස්ටමර් කෙනෙක් ක්වික්ලි ඇඩ් කරගන්න ඕනේ කියලා. ඇත්තටම කස්ටමර් කෙනෙක් නැතුව බිල් දාන්නත් පුළුවන්. හැබැයි ඔයාලට කස්ටමර් කෙනෙක් ඇඩ් කරගත්තොත් කස්ටමර්වත් ඇඩ් කරගෙනම බිල් එක දාගෙන යන්න පුළුවන්. අපි ක්වික්ලි කස්ටමර් කෙනෙක් ඇඩ් කරගමු. කස්ටමර්ගේ නමයි කස්ටමර්ගේ contact number එකයි අත්‍යවශ්‍යයි. මේ දෙක දාලා කස්ටමර් සේව් කරගෙන අපිට පුළුවන් ක්වික්ලි කස්ටමර් කෙනෙක් ඇඩ් කරගන්න. හරි. මේ කස්ටමර්ත් අපි සිලෙක්ට් කරලා අපි කෑෂ් එකට ගිහිල්ලා අපි කස්ටමර් අපිට දීපු ගාණ මෙතන එන්ටර් කරනවා. එතන අපිට මේක සබ්මිට් කරපු ගමන් අපිට බලා ගන්න පුළුවන් අපේ බිල් එක මේ වෙද්දි හැදිලා තියෙනවා. හරි. මේ විදිහට තමයි ඔයාගේ බිල් එක print වෙන්නේ. එතකොට අර බිල් එක ඔයාගේ printer එකෙන් automatically එළියට ගන්න පුළුවන්. ඔයා printer එකක් මේක කනෙක්ට් කරලා තියෙනවා. හරි. මෙතනින් එහාට දැන් අපි ආයි ගිහලා බලමු ඉන්වෙන්ටරි එකට. ඔයා මේ ප්‍රොඩක්ට් එක බිල් කරාට පස්සේ කොහොමද ඉන්වෙන්ටරි වෙනසක් වුනේ කියලා. ඒ කියන්නේ අපි කලින් ඇත්තට මේකේ ඕපනින් ස්ටොක් එක විදිහට quantity එක 50ක් දැම්මා. දැන් අපි බිල් කරා 10ක්. දැන් මේ quantity එක මේකේ 40ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට දැන් පේනවා ඇති මේ ඉන්වෙන්ටරි එක පිළිවෙලට මැනේජ් වෙනවා. අපි හිතමු දැන් ඉස්සරහට ඔයාට ඕනේ ආයි ඔයාගේ සිස්ටම් එකේ ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන්න. මොකද ඔයා මැනේජ් ඉන්වෙන්ටරි එකේ ගිහිල්ලා තින්නේ. ඒ කියන්නේ ඔයා ඉස්සරහට ඉන්වෙන්ටරි පිළිවෙලට මැනේජ් කරන් යන්න නම් ඔයා සප්ලයර්ස් ලාගෙන් බඩු අරගෙන ඒ බඩු මේ සිස්ටම් එකට දාන්න ඕනේ. ඒ කියන්නේ සප්ලයර්ස් ලාගෙන් බඩු ගද්දී සප්ලයර් ඔයාට දෙනවා සප්ලයර් ඉන්වොයිස් එකක්. අපි ඒකට කියනවා goods receive note කියලා. එතකොට ඔයාට පුළුවන් ඒ goods receive note කියන එක මේ සිස්ටම් එකට ඇඩ් කරන්න. ඒක තියෙන්නේ purchase කියන මොඩියුල් එකේ make grn කියන එක. grn goods receive note. පාට පුළුවන් goods receive note එකට ගිහිල්ලා මෙතනින් ඒ ප්‍රොඩක්ට්ස් ටික දාගන්න. දැන් මෙතන අපි ඉල්ලනවා සප්ලයි කෙනෙක් මුලින්ම. දැන් මේක සප්ලයිස්ලා නෑ. මොකද මේක ෆ්‍රෙෂ් සිස්ටම් එකක්. එතනදී ඔයාට පුළුවන් මේ add supply pop එක ක්ලික් කරලා සප්ලයි එකේ නම දීලා අපි හිතමු Malibu distributor කියලා. සප්ලයි එකේ නම දීලා සප්ලයි එකේ contact number එකක් දීලා ඔයාට පුළුවන් මෙතනින් මේක සේව් කරන්න. දැන් සප්ලයිව සප්ලයි ලිස්ට් එකට ඇඩ් වෙනවා. ඊට පුළුවන් මෙතනින් සප්ලයිව සිලෙක්ට් කරලා
next step එකට යන්න. අපි මෙතනින් product එකක් add කරමු. අපි තියෙනවා අපේ system එකේ තියෙන product එකක් අපි මෙතනින් select කරනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙතන add new product එකෙන් instant product එකක් මෙතන දාගන්න. එතකොට ඔයාලට පේන product එක add කරපු ගමන්ම මේ product එකේ කලින් batch එකයි ඒ කලින් අපි purchase කරපු prices ටිකයි මෙතන automatically load වෙලා පෙන්නනවා. අපි හිතමු මේ පාර ඔයා ගන්න යන්නේ ටිකක් වෙනස් ගානකට. ඒ කියන්නේ කලින් මුදලට නෙවෙයි මේක ගන්නෙ. කලින් රුපියල් 30යි වාට මේ විදිහට මේක purchase එක දාලා තියෙන්නේ. නමුත් මේ පාර ඔයා ගන්න යන ගාන ටිකක් වෙනස්. එහෙම වුණොත් ඉතින් වාට පුළුවන් මේකේ අලුත් batch number එකක් create කරන්න. අපි හිතමු මේක 0.03 කියන batch එකකින් එන්නේ කියලා. වාට ඒ කාණ්ඩක එතනට දීලා මේ තීරුව සම්පූර්ණම අදාළ වෙනවා වගේ purchasing. ඒ කියන්නේ ඔයා supplier එකෙන් ගන්න මිල අනුව. මිලට තමයි මේක සම්පූර්ණ අදාළ වෙන්නේ. මේ දෙවෙනි තීරුව අදාළ වෙන්නේ ඔයා company ඔයාගේ business එක ඇතුලේ ඔයා දෙන විකුණුම් මිල. එතකොට මෙතන දාන මිල කෙලින්ම මෙතනට එන්න වෙනවා. අපි හිතමු මෙතන අපි රුපියල් 40ක් දැම්මා කියලා. මෙතන 40ක් දැම්මොත් අපිට බලන්න පුළුවන් මේ assumed amount කියන පැත්තේ රුපියල් 40 display වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මෙතනින් මේකට discount එකක් දෙන්න. ඒ discount එක දුන්නොත් මේ discount එක මේ විදිහට මෙතනට apply වෙනවා. අපි බලමු ඇයි මේ වගේ discount එකක් දෙන්න අපි තියලා තියෙන්නේ කියලා. දැන් හිතන්න සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් කම්පැනි එකක අපිට බඩු දැම්මොත් අපි තමු හොඳ කම්පැනි එකක අපිට බඩු දානවා. එතකොට ඒ කම්පැනි එකේ ප්‍රයිස් එකේ ගානම තමයි purchase amount එක විදිහට තියෙන්නේ. නමුත් ඒ කම්පැනි එකෙන් අපිට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මේක මිලදී ගනිද්දී. එතකොට අපිට පුළුවන් 10% මෙතන දැම්මම ඔටෝමැටිකලි මේ assumed cost කියන තැන රුපියල් 45ක් පෙන්නනවා. ඒ කියන්නේ 10% අඩු වෙලා තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට ලේසි අතින් ගණන් හදා දින්න නැතුව මෙතනට ඩිස්කවුන්ට් එක දාලා ඔටෝමැටිකලි cost එක ගන්න. හොඳට මතක තියාගන්න සිස්ටම් එක ඇතුළට cost එක විදිහට යන්නේ කොහොම හරි මෙතනට දාන ගාන. සිස්ටම් එකට මේක අදාළ වෙන්නේ නැහැ. cost එක විදිහට මේ ගාන තමයි යන්නේ. ඒක තියාගත්තා නම් ඔළුවේ හරියටම clear. හරි. අපිට මේ ඩිස්කවුන්ට් එක තව පුළුවන් percentage එකක් විදිහට සහ රුපියල් විදිහට දෙවිදිහට මේන්ටේන් කරන්න. දැන් රුපියල් 50න් රුපියල් 10ක් ගියා. රුපියල් 40යි. මම මේක අයි percentage කරොත් රුපියල් 50න් 110ක් ගියා. එහෙනම් රුපියල් 45යි. හරි. අපි මෙතන කරන්නේ sales price එක. අපි තුමු අලුත් price එක රුපියල් 55ට අපි දැන් විකුණන්නේ. කලින් price එක නෙවෙයි. එහෙමනම් මෙතන අපි price එක 55 දීලා මෙතන තියෙනවා sales price එක 55ම ඇඩ් වෙනවා. ඔයාලට පුළුවන් sell කරද්දී අපි දෙන ඩිස්කවුන්ට් ඒ කියන්නේ අපි හිතමු අපි කස්ටමර් කෙනෙක්ට ඔෆර් එකක් දෙනවා. ඒ කියන්නේ අපි මේ ගෝල් මාරි පැකට් එක විකුණද්දී කවුරු ආවත් අපි 100%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එහෙම දෙන ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ඩිස්කවුන්ට් එක මෙතන මේ විදිහට එන්ටර් කරන්න. අපිට 100% දෙනවා නම් මේකේ විකුණුම් මිල තමයි ඒ කියන්නේ sales price එක 52.725යි. මෙතන ඔයා purchase කරන ගාන අපි හිතමු ඔයා දැන් මේ පාර පැකට් ගන්නවා පැකට් 100ක්. එතකොට මෙතන 100 දෙන්න පුළුවන්. අපි තුන් ප්‍රොඩක්ට් එකේ වාට බාකෝඩ් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයා බාකෝඩ් ස්කෑන් එකක් පාවිච්චි කරනවාට පුළුවන් මේ විදිහට බාකෝඩ් නම්බර් එක මෙතනට යූස් කරන්න. හරි. ඔයා බාකෝඩ් නම්බර් එක යූස් කරන්නේ නැත්නම් කිසි දෙයකට බය වෙන්න එපා. අපේ සිස්ටම් එක හොඳට වැඩ කරනවා. ඔයා ටයිප් කරන නමත් එක්ක. ඒ කියන්නේ ඒ නම ටයිප් කරන වේගයට සිස්ටම් එකේ බිල් කරන්න පුළුවන්. මෙතන අපි ප්‍රොඩක්ට් එක ඇඩ් කරනවා. ඇඩ් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාගේ ප්‍රොඩක්ට් එක මේ පල්ලෙහා ලයින් එකකට වෙනම ඇඩ් වෙනවා. එතන පේනවා ඔයාගේ ග්‍රෑන්ඩ් ටෝටල් එක. ඔයා දීලා දෙන මුළු ඒ කියන්නේ ඔයාට ලැබෙලා තියෙන මුළු ඩිස්කවුන්ට් එක ඒ දේවල් ටිකත් එක්ක මෙතන ඩීටේල්ස් ටික පෙන්නනවා. ඔයාට තව ප්‍රොඩක්ට් එකක් මෙතනින් දාගන්න අවශ්‍ය නම් ඔයාට තව ප්‍රොඩක්ට් එකක් දාගන්න පුළුවන්. ඒතර ඒ ප්‍රොඩක්ට් එකත් මේ වගේම තව ලයින් එකකට පල්ලෙහෙන් ඇඩ් වෙනවා. හොඳට මතක තියාගන්න මේක සබ්මිට් කරාට පස්සේ තමයි මේ GRN එක සිස්ටම් එක ඇතුළට යන්නේ. එහෙම නැත්නම් මේක තාම process වෙන GRN එකක්. හිතන්නකෝ සප්ලයර් එකෙන් බඩු ගනිද්දී සප්ලයර්ට පේමන්ට් එකක් දෙනවා. සප්ලයර්ට පේමන්ට් එකක් ගෙවනවා නම් ඔයාලට පුළුවන් පේමන්ට් එකට ගිහිල්ලා මේ විදිහට ගෙවන මුදල සටහන් කරන්න. අපි හිතමු රුපියල් 2000ක් දෙනවා කියලා. මේ පේමන්ට් එක දාලා මේ 2000 දෙන්න පුළුවන්. එතකොට රුපියල් 2500ක් ඔයා තව සප්ලයර්ට දෙන්න තියෙනවා. හරි. දැන් මේ බිල් එක වැටුණා. අපි ආයෙත් ඉන්වෙන්ටරි එක පොඩ්ඩක් චෙක් කරමු. කොහොමද කියලා. අපි ආයෙත් ඉන්වෙන්ටරි එකට ගියාට පස්සේ අපට බලා ගන්න පුළුවන් අර කලින් 40ක් වෙලා තිබුණ ඉන්වෙන්ටරි එක දැන් 140ක් වෙලා. ඒ කියන්නේ දැන් ගත්ත 100 ඉන්වෙන්ටරිට ඇඩ් වෙලා තිනවා. දැන් අපි බලමු අපේ සිස්ටම් එකේ කොහොමද බැජර්ස් මැනේජ් වෙලා තින්නේ කියලා. ඒ කියන්නේ බැජර්ස් කියන්නේ ඔයාට එකම ප්‍රොඩක්ට් එකක් මල්ටිපල් බැජර්ස් වලින් සිස්ටම් එකේ තියාගන්න පුළුවන්. ඒ කියන්නේ එකම ප්‍රොඩක්ට් එකක් ප්‍රයිසස් දෙකකින් ඔයාට සිස්ටම් එකේ තියාගන්න පුළුවන් කියන එක.
එහෙනම් අපි මෙලිබන් ගෝල්ඩ් මාර්ක් කියන ප්‍රොඩක්ට් එක view කරාට පස්සේ ඔයාලට පේනවා මේ රීටේල් කියන බැච් එකෙනුයි තව බැච් නම්බර් 003 කියන බැච් එකෙනුයි prices දෙකකට cost price දෙකකට sales price දෙකකට products තියෙනවා. එහෙනම් මේ බැච් එකෙන් කැලි 100ක් තියෙනවා. මේ බැච් එකෙන් කැලි 40ක් තියෙනවා. එතකොට මේ බැච් එකේ මොන හරි දෙයක් වෙනස් කරගන්නවා නම් ඒකත් පුළුවන් මේ edit එකට ගිහිල්ලා ඔයාගේ sales discount එක හරි එහෙම නැත්නම් barcode එක එහෙම නැත්නම් price එක වෙනස් කරන්න තියෙන දේවල් තියෙනවා ඒක වෙනස් කරගන්න. හරි. අපි මෙතන ඕන්න මේ price එක වෙනස් කරමු 60යි කියලා. හරි. අපි දැන් මේ price එක add කළා. මේක වෙනස් කරනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේ බඩු විකිනේදී විකිනෙන පිළිවෙල කියලා. අපි හිතමු මෙහෙම ඒ කියන්නේ කඩේ මොන බඩුද මුලින්ම විකිනෙන්නේ. අපේ සිස්ටම් එක වැඩ කරන්නේ FIFO කියන ෆෝමැට් එකට. ඒ කියන්නේ first in first out. මුලින් දාන බඩු මුලින්ම විකිනෙනවා කියන එක. يعني මුලින් දාන බඩු තමයි මුලින් විකිනෙන්නේ. ඒක තමයි accounting standards වල නියතය. ඒ කියන්නේ සම්මතය ඒක තමයි. හරි. අපි මේක බිලක් දාලා බලමු. දැන් අතන අපිට පේනවා 0.03 කියන බැච් එකෙන් available quantity එක 100ක් තියෙනවා. මේ retail කියන බැච් එකෙන් available quantity එක 40ක් තියෙනවා. හරි. ඔක්කොම 140ක් තියෙනවා මෙන්න මෙතන. ඒ කියන්නේ ඒ item එකේ මුළු එකතුව. අපි ආයෙත් මේ POS එකට ගිහිල්ලා අපි මේකේ බිලක් දාලා බලමු. අපි Melbourne කියන product එක ආයෙත් select කරලා Melbourne කියන product එකෙන් අපි කෑලි 20ක් බිල් කරනවා. හරි. මෙහෙම මේ 20 add කරලා අපි මෙතනින් කස්ටමර් කෙනෙක්ව සිලෙක්ට් කරලා කස්ටමර් නැතුවත් බිල් එක දාන්න පුළුවන්. මෙතන අපි amount එකක් දීලා මේ බිල් එක process කරනවා. එතකොට ඔයාලට පේනවා මේ බිල් එක add වෙලා තියෙන දැන්. අපි inventory එකට ගිහිල්ලා ආයෙත් බලනවා කොහොමද inventory එක add වෙලා තියෙන්නේ කියලා. අපිට බලන්න හැකි 140 product එක ආයෙත් 120ක් වුණා. ඒ කියන්නේ මේ product එකේ Melbourne Gold Mall කියන product එකේ මුළු quantity එක 120කට දැන් අඩු වෙලා තියෙන 140න් ආයි 20ක් පිළ කරාට පස්සේ එතකොට අපි ආයෙත් ගිහලා බැලුවට පස්සේ හරි මේ මුලින්ම දාපු රීටේල් කියන බැච් එකේ තිබ්බ 40න් තමයි 20 අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම රීටේල් බැච් එකකින් එක අඩු වෙලා. ඒ කියන්නේ මුලින්ම අඩු වෙන්නේ අදාළ බැච් එකකින්. ඒ කියන්නේ පරණ මේකෙන් අඩු වෙලා තමයි ඊළඟ එකකින් අඩු වෙන්නේ. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කලින් තිබ්බ cost valuation එක, කලින් තිබ්බ sales price valuation එක, profit forecast එක අදාළ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක හැම වෙලාවෙම රියල් ටයිම් අප්ඩේට් වෙනවා. ඔයාගේ මේ වෙලාවේ තියෙන ඉන්වෙන්ටරි කොච්චර වටිනවද කියලා ඔයාට හරියටම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට දැන් මෙහෙම ප්‍රශ්නයක්ත් ඇති. දැන් ඔයාට අලුත්ම බැච් එකකින් බඩු විකුණන්නත් ඕනේ. එහෙම වුණොත් ඔයා මොකද කරන්නේ කියන එක. හරි. අපි ඒකත් පෙන්නන්න. ඒ ඔප්ෂන් එකත් අපි ඔයාලට දීලා තියෙනවා. අපි ආයෙත් POS එකට යනවා. POS එකට ගිහිල්ලා අපි Melbourne Gold Mart කියන ප්‍රොඩක්ට් එකට යනවා. ගියාට පස්සේ මෙතන තියෙන පොඩි ඊතලයක් පල්ලෙහාට. අපි මේ ඊතලයේ ක්ලික් කරලා මේකේ අලුත්ම බැච් එක සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ quantity එක 100ක් තියෙන බැච් එක. අපි මේක පික් කරෝතින් අතින් ඒ කියන්නේ අපි මේක මැනුවල් පික් කරෝතින් අපිට මේ 100 බැච් එකෙන් අපි දැන් කෑලි 20ක් බිල් කරනවා තවත්. එතන අපිට මේ බිල් එක ඇඩ් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් ඉන්වෙන්ටරි එකේ කොහොමද ඉතුරු ටික අඩු වෙලා තියෙන්නේ කියලා. අපි ආයෙත් ඉන්වෙන්ටරි එකට යනවා. අපි ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා මේකේ බැජස් බැලුවම දැන් 100ක් වෙලා ඕවරෝල් ක්වොන්ටිටි එක. අපි ආයෙත් මේ ප්‍රොඩක්ට් එක ඇතුළට ගියාට පස්සේ හරි. දැන් කලින් විදිහට නෙවෙයි, ඒ කියන්නේ මුලින් අයිටම් එකෙන් නෙවෙයි අඩු වෙලා තියෙන්නේ. අන්තිමටම දාපු බැච් එකෙන්. දැන් මේ විතර 100 තිබ්බ එක 80ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ සිස්ටම් එක FIFO විදියට ඔටෝමැටිකලි වැඩ කරනවා. නමුත් ඔයාට අවශ්‍ය නම් බැච් එකක් අතින් සිලෙක්ට් කරලා ඒ බැච් එකෙන් බිල් කරන්න අපේ සිස්ටම් එක ඒකටත් ඔයාට අලව් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි හිතමු ඔයාට ඉන්වොයිස් ඩීටේල්ස් ටික බලා ගන්න ඕනේ. දාපු බිල් ටික. දැන් මේ තියෙන සිස්ටම් එක පටන් ගත්තලා අපි දාපු බිල් 3. එතකොට ඔයාට මේ බිල view කරන්න පුළුවන්. view කරාට පස්සේ ඔයාට පෙන්වනවා මේ බිලේ ඉන්වොයිස් නම්බර් එක, ඒක බිල් කරපු කැෂියර් කවුද, කස්ටමර් කවුද, ඊට පස්සේ ඔයා ගත්ත ප්‍රොඩක්ට් එකට ඩිස්කවුන්ට් කියලා තියෙනවා ඩිස්කවුන්ට් එක, ගත්ත ක්වොන්ටිටි එක හැම ඩීටේල් එකම මෙතන තියෙනවා. කෑෂ් කොහොමද දුන්නේ? ඔයාට මේ බිල් එකේ කොපි එකක් ගන්න ඕන නම් ආයිත් මෙතනින් බිල් කොපි එකක් විදිහට බිල් එක print කරගන්න පුළුවන්. එතකොට ඒක බිල් එක කොපි එකක් විදිහට තමයි මෙතනින් එන්නේ.
ඒත් එක්කම අපි සිස්ටම් එකේ අන්තිමට බලාපොරොත්තු වෙන දේ තමයි රිපෝට්ස්. ඒතර ඔයාට පුළුවන් රිපෝට්ස් වලට ගිහිල්ලා රිපෝට්ස් වල ඩේලි සේල්ස් රිපෝට් එකට ගිහින් ඩේලි සේල්ස් රිපෝට් එක ඇතුලේ අද දවස් ඇතුළත කරපු සේල්ස් ටික බලා ගන්න. ඔයාලට මෙතන ඩේට් එක වෙනස් කරලා වෙන දවසකට යන්නත් පුළුවන්. දැන් අපි අද මෙතන බිල් දාපු නිසා අපිට මෙතන අද දාපු බිල් තුන සේල්ස් රිපෝට් එකේ පෙන්නනවා. ඒතර මෙතන පෙන්නනවා ටෝටල් සේල්ස් රිපෝට් එක. ඒ ටෝටල් සේල්ස් කොච්චරද? අපි කෑෂ් වලින් කොච්චරක් අරන් තියනවද? අපි කොච්චර ඩිස්කවුන්ට්ස් අද දවස් දීලා තියනවද? කියන එක මෙතන පෙන්නනවා. අපි කොච්චර සේල්ස් number of sales ගානක්, ඒ කියන්නේ අපි කොච්චර invoices ගානක් අද දවස් process කරලා තියනවද කියන එක මෙතන clearly පෙන්නනවා. මේ විදිහට ඔයාලට දැන් පේනවා ඇති ඔයාලට විනාඩි 5ක් 10ක් ඇතුළත මේ සිස්ටම් එකේ වැඩ ටික කරලා ඇත්තටම ඒ කියන්නේ ඔයාලට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරපු ගමන්ම ඔයා බිල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට තියෙන සිස්ටම් එකට ආපු ගමන් ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා මැනේජ් ප්‍රොඩක්ට් ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න විතරයි. ඒත් එක්කම ඔයාලට බිල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට විනාඩි 5ක් 10ක් ඇතුළත සිස්ටම් එකේ සම්පූර්ණ රූටින් එක through යන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ස් ෆීචර්ස් ටික ගැන කතා කරන්න. අපි එතකන් අපි සිස්ටම් එක තව පොඩක් ස්ටඩි කරලා මුලින්ම බිලින් කරන්න පටන් ගමු. Thank you.